මන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි අපේ විශ්වයේ අපි තනියමද ඉන්නේ කියන එක. ඒත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න මිනිස්සු දශක ගණනාවක් තිස්සේ උත්සාහ කළා. නමුත් 1977 අගෝස්තු 15 වෙනිදා රාත්‍රියේදී මේ ප්‍රශ්නෙට උත්තරයක් හේව විද්‍යාඥයෙකුගේ අතට අහම්බෙන් වගේ අద్භූත දත්තපත්‍රිකාවක් ලැබෙනවා. ඒක දැකපු ගමන් ඔහු පුදුමයෙන් කෑ ගසනවා. වව්! තප්පර 62ක් පුරා පැවතුණු විශ්වයේ එහා කොනක සිට පැමිණි අයයි සැලකෙන ලද අදටත් නොවිසඳුණු අභියාසක් ගැන අද අපි කතා කරන්නේ. ඒ වගේම විද්‍යා ඉතිහාසයේ වාර්තා වුණු පිරිසක්වල ජීවීන්ගේ පැවැත්ම ගැන හිතන්න අපිව පොළඹවන බලවත්ම සාක්ෂිය ගැනයි. මේ තමයි ද වාව් සිග්නල් කියන සිද්ධියේ ඇත්ත කතාව. ඔයත් මේ විශ්වයේ අභිරහස් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් අපිත් එක්ක මේ වීඩියෝ එකට එකතු වෙන්න. මොකද මේ කතාව ඉදිරියට යන්න ඔයාලට තියෙන කුතුහලය තව තවත් වැඩි වෙයි. අපේ කතාව පටන් ගන්නේ ඔහියෝ ප්‍රාන්තයේ ඩෙලවයා කියන නගරයේ තිබුණු බිග් ඉයර් ගුවන් විදුලි දුරේක්ෂය ළඟින්. මේක තාරකා විද්‍යා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්න උපකරණ අතරින් එකක්. 1973 දී මේ බිග් ඉයර් දුරේක්ෂය මේ විශ්වයේ සිටින පිටසක්වල බුද්ධිමතුන් සෙවීමේ ඒ කියන්නේ SETI වැඩසටහනට යොදාගෙන තියෙනවා. දශක දෙකක් පුරා කාලයක් ඒ කියන්නේ අවුරුදු 22ක් පුරාවට මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. අදටත් මේක ඉතිහාසයේ දීර්ඝතම SETI වැඩසටහන විදියටයි සැලකෙන්නේ. මේ දුරේක්ෂයේ වැදගත්කම තේරුම් ගන්න අපි ඒ කාලේ තාක්ෂණ ගැන ටිකක් කල්පනා කරමු. ඒ කාලේ තිබුණේ අද වගේ පරිගණක නෙවෙයි. ක්ෂණිකව දත්ත විශ්ලේෂණය කරන්නත් බෑ. මේක හරිම වෙහෙසකර වැඩක්. දත්ත එකතු කරලා ඒ සියල්ලම IBM 1130 කියන පරිගණකය හරහා කඩදාසි පත්‍රිකාව මතට මුද්‍රණය කරනවා. ඉන් පස්සේ ස්වේච්ඡා සේවකයන් මේ කඩදාසි ගොඩවල් අතින්ම පෙරලලා අසාමාන්‍ය සංඥා තියෙනවද කියලා බලනවා. මේක හරිම පැරණි නමුත් විශ්වාසවන්ත ක්‍රමයක්. 1977 අගෝස්තු 15 වෙනිදා හරියටම රෑ 10:16ට ඔහියෝ ප්‍රාන්තයේ සිටි ජෙරි ආර් ඒමන් කියන තරුණ ස්වේච්ඡා තාරකා විද්‍යාඥයා මේ කඩදාසි පත්‍රිකා ගොඩවල් පරීක්ෂා කරමින් ඉන්නවා. දින කිහිපයකට පස්සේ ඔහු දකිනවා අద్භූත අංක සහ අකුරු පෙළක්. ඒක දැකපු ගමන් ඔහුගේ උඩ ගියා. ඒ කියවීම කතරම් අභිරහස්ද කියනවනම් ඔහුට පුදුම හිතිලා ඔහු ඒ කොටස වටා රවුමක් ඇඳලා අතින්ම වාව් කියලා ලියා තබනවා. ඒ එක වචනය මේ අద్භූත සංඥාවට ස්ථිර නමක් ලබා දුන්නා. අදටත් ඒ මුල්දත්ත පත්‍රිකා ඔහියෝ ඉතිහාස සංරක්ෂණාගාරයේ කෞතුක වස්තුවක් විදියට තියෙනවා. මේ සිද්ධියට නම දුන්නු වාව් කියන වචනය විද්‍යාත්මක තොරතුරක් නෙමෙයි. ඒත් ඒකෙන් මේ සිදුවීමට පුදුමාකාර මානුෂීය චිත්තවේගීය අර්ථයක් එකතු වුණා. සමහර අය මේක හැඳින්වුවේ නිෂ්පාදනයට වඩා වෙළඳ නාමයේ ජයග්‍රහණය කියලයි. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මං තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නම්කෝ. මේ සංඥාවට ඇත්තටම පිරිසක්වල සම්භවයක් තිබුණද නැද්ද කියන එකට වඩා වාව් කියන වචනය මිනිසුන්ගේ හිතට කාවැදුනා. ඒකයි අදටත් චිත්‍රපට, රූපවාහිනී කතා, වීඩියෝ ගේම් සහ සංගීත නිර්මාණ වලට පවා මේ වචනය ගැන සඳහන් වෙන්නේ. මේ වගේ විශ්වයේ අద్භූත සිද්ධි ගැන අලුත් දේවල් දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. මම මේ වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකට like කරලා ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම මේ කතාව ඔයාලා දන්න යාළුවන්ටත් දැනගන්න share කරන්න. දැන් අපි කතාවේ වැදගත්ම කොටසට යමු. මේකේ තමයි නියම අභිලාෂ තියෙන්නේ. ජෙරි ඒමන් වාව් කියලා ලියපු 6EQUJ5 කියන අක්ෂර පෙළ ඇත්තටම මොකක්ද? ගොඩක් අය හිතන්නේ මේක පිරිසක්වල ජීවීන්ගේ භාෂාවකින් එන ලද පණිවිඩයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේකෙන් පෙන්눔 කරන්නේ කාලයත් එක්ක සංඥාවේ ත්‍රිවිධතාවය වෙනස් වුණු විදිය විතරයි. තේරෙන විදියට කිව්වොත් බිග් ඉයර් දුරේක්ෂය ඒ කාලේ සංඥා ශක්තිය මනින්න විශේෂ ක්‍රමයක් භාවිතා කළා. සාමාන්‍ය පසුබිම් ශබ්දයට වඩා සංඥාව කොතරම් බලවත්ද කියලා තමයි මේකෙන් මැනලා තියෙන්නේ. මේක හිස් ඉඩකින් පෙන්눔 කළොත් බිඳුවත් එකත් අතර ශක්තිය. එකේ ඉඳලා 9 දක්වා ඉලක්කම් වලින් ශක්ති මට්ටම් පෙන්눔 කළා. නමුත් සංඥාව 10 හෝ ඊට වැඩි ශක්ති මට්ටමකට ගියොත් ඒ සඳහා අකුරු පාවිච්චි කළා. ඒ කියන්නේ A10, B11, C12 වගේ. දැන් මේ 6EQUJ5 කෝඩ් එක දිහා බලමුකෝ.
මේක තියෙන යු කියන අකුර තමයි මේ සංඥාවේ ඉහළම ත්‍රිවතාවය. මේකෙන් කියවෙන්නේ සංඥාවේ ශක්තිය සාමාන්‍ය පසුබිම් ශක්තියට වඩා 30 ගුණයකින් වැඩි බවයි. ඒක හිතා ගන්නත් බැරි තරම් බලවත් සංඥාවක්. තව දෙයක්. මේ කෝඩ් එකේ හැම අකුරක්ම තප්පර 12කට වරක් ගත්තු දත්ත සාම්පලයක් නියෝජනය කරනවා. ඒ කියන්නේ අර මම මුලදී කිව්වා වගේ සංඥාව තප්පර 72ක් පුරා ක්‍රියාත්මක වුණා කියන එක. මේ සංඥාවේ හැඩය හරිම පුදුමයි. ත්‍රිවතාවයේ ක්‍රමානුකූලව වැඩි වෙලා මැදදී උච්චතම ස්ථානයට ගිහිල්ලා ආයෙමත් ක්‍රමානුකූලව අඩු වෙලා. මේ හැඩය ගවුසියන් කර්ව් එකක් විදිහටයි හඳුන්වන්නේ. මේකේ තියෙන පුදුම දේ තමයි මේ හැඩය හරියටම ගැලපෙන්නේ බිග් ඉයර් වගේ ස්ථාවර කදම්බයක් තියෙන දුරීක්ෂයකට. විශ්වයේ දුරස්ත ලක්ෂයකින් එන අඛණ්ඩ සංඥාවක් ලැබෙන විදියට. ඒක අහම්බයක් නෙවෙයි. මේකෙන් තහවුරු වුණේ මේ සංඥාව ආවේ අහඹු ආසන්න ප්‍රවේගකින් නෙවෙයි දුරස්ත නිශ්චිත ප්‍රවේගකින් බවයි. තවත් පුදුම සහගත කරුණක් තමයි සංඥාවේ සංඛ්‍යාතය. මේ සංඥාව 1420.45556 මෙගාහර්ට් සංඛ්‍යාතයකින් ආවේ. ඒක හරියටම උදාසීන හයිඩ්‍රජන් සංඛ්‍යාතයට. ඒ කියන්නේ 1420.4.58 මෙගාහර්ට්ස් කියන සංඛ්‍යාතයට ආසන්න ගියා. හයිඩ්‍රජන් කියන්නේ විශ්වයේ බහුලම තියෙන මූලද්‍රව්‍යයක්. ඒ නිසා 1959 දී විද්‍යාඥයින් දෙනෙක් වන ෆිලිප් මෝරිසන් සහ ජියුසෙප් කොකෝනි අනුමාන කළා පිටසක් වල ශිෂ්ටාචාරය අපිට පණිවිඩයක් එවන්න හිතනවා නම් මේ සංඛ්‍යාතය පාවිච්චි කරයි කියලා. මේක තමයි මේ සංඥාව පිටසක් වල සම්භවයක් ඇති බවට කියන බලවත්ම සාක්ෂිය. සංඥාව ආපු දිශාව සැගිට්ටරියස් තාරකා මණ්ඩලයයි. නමුත් බිග් ඉයර් දුරේක්ෂයේ සැලසුම නිසා නිශ්චිත තැනක් කියන්න බැරි වුණා. මොකද මේ දුරේක්ෂයට සංඥා ලබා ගන්න පුළුවන් කදම්බ දෙකක් තිබුණා. සංඥාව ආවේ ඒ කදම්බ දෙකෙන් එකකින් විතරයි. නමුත් දත්ත සටහන් උනේ හරියටම කොමන කදම්බයටද කියලා කියන්න බැරි විදියටයි. මේ නිසා සංඥාව ආපු ස්ථාන දෙකක් ගැන සැක පහළ වුණා. නමුත් මෑතකදී කරපු පරීක්ෂණ වලින් ඒ ස්ථාන දෙක තව නිශ්චිත තැනකට පටු කරන්න පුළුවන් වුණා. මේ වාව් සිග්නල් එක සොයාගත්තට පස්සේ විද්‍යාඥයින් සහ විද්‍යාලෝලී දශක ගණනාවක් තිස්සේ මේක මොකක්ද කියලා පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් හැම පැහැදිලි කිරීමක්ම පාහේ අසාර්ථක වුණා. මුලින්ම ගොඩ දෙනෙක් හිතුවේ මේක පෘථිවියෙන් එන සංඥාවක් කියලා. නමුත් පරීක්ෂණ වලින් තහවුරු වුණා මේක ඒ කාලේ ඔහියෝ වල තිබුණු රූපවාහිනී මධ්‍යස්ථානයකින් හෝ සැටලයිට් එකකින් එන සංඥාවක් නෙවෙයි කියලා. සමහරව කිව්වා මේ සංඥාව සඳමතු පිටින් පරාවර්තනය වෙලා ආව එකක් වෙන්නේ නැති කියලා. ඒ සංඥාව ලැබුණු වෙලාවේ සඳ තිබුණේ පෘථිවියේ අනෙත් පැත්තේ. ඉතින් ඒ න්‍යායත් වැරදි. තවත් අය කිව්වා අභ්‍යවකාශ සම්බුන් කැබල්ලක වැදිලා සංඥාව පරාවර්තනය වෙලා ආව කියලා. ඒත් පස්සේ ඒ න්‍යාය යෝජනා කරපු විද්‍යාඥයෝම ඒක එහෙම වෙන්න පුළුවන්කම ඉතාම අඩුයි කියලා පිළිගත්තා. මේ හැම දෙයක්ම සංඥාවේ අභිරහස තව තවත් වැඩි කළා. ඒ නිසා බොහෝ විද්‍යාඥයින් තවමත් විශ්වාස කරන්නේ මේක පිටසක්වල ජීවීන්ගේ ආපු සංඥාවක් වෙන්න ඕන කියලා. ඒක තමයි SETI වැඩසටහනේ සංසම්මතයේ විදිහට සැලකන්නේ. මෑතකදී කරපු අරෙසිබෝ පාව් කියන ව්‍යාපෘතියකින් තහවුරු වුණ ආඹු මැදිහත් වීමකින් මේ වගේ සංඥාවක් ඇති වෙන්න අවුරුදු 6000ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන් කියලා. ඒකෙන් පෙන්වුම් කරන්නේ මේක ආම්බයක් වෙන දින සම්භාවිතාව ඉතාම අඩුයි කියන එකයි. මේ අතරේ 2017 දී ඇන්ටෝනියෝ පැරිස් කියන ආධුනික තාරකා විද්‍යාඥයෙක් තවත් න්‍යායක් ඉදිරිපත් කළා. ඔහු කිව්වේ මේ සංඥාව ඇති වුණේ 1977 දී සැගිට්ටරියස් ප්‍රදේශය හරහා ගිය වල්ගාතරු දෙකක් නිසා වෙන්න පුළුවන් කියලා. ඔහු කිව්වා මේ වල්ගාතරු වටේට හයිඩ්‍රජන් වලාකුළු තිබුණු නිසා ඒ වලාකුළු වලින් සංඥාව නිකුත් වෙන්න ඇති කියලා. ඒත් මේ න්‍යාය බිග් ඉයර් කණ්ඩායමේ විද්‍යාඥයින් ඇතුළු බොහෝ දෙනෙක් විසින් ප්‍රතික්ෂේප කළා. ඒ ඇයි කියලා දන්නවද? මොකද වල්ගාතරු මේ වගේ බලවත් ගුවන් විදුලි සංඥා නිකුත් කරනවා කියලා තහවුරු වෙලා නැහැ. ඒ වගේම සංඥාව හඳුනාගත්තේ බිග් ඉයර් දුරේක්ෂයේ කදම්බ දෙකෙන් එකක විතරයි. ඒ නිසා මේක විසිරුණු වල්ගාතරු වලාකුළකින් ආපු එකක් වෙන්න බෑ. මේ න්‍යාය ප්‍රතික්ෂේප කරන්න තව හේතුවක් තමයි පැරිස් විසින් හඳුනාගත්තු වල්ගාතරු සංඥාව මේ සංඥාවත් එක්ක නිශ්චිත වේලාවෙදී නියපොත ස්ථානයේදී හිටියේ නැහැ. මේ න්‍යාය ජනප්‍රිය වුණාට විද්‍යාත්මකව මේ පිළිගන්නේ නැහැ. නමුත් අද විද්‍යාඥයින් අලුත්ම පැහැදිලි කිරීම් දෙකක් ගැන සාකච්ඡා කරනවා. මේ න්‍යායට අනුව වායු සංඥාව කියන්නේ අභ්‍යවකාශයේ තිබුණු සීතල හයිඩ්‍රජන් වලාකුළකින් හදිසියෙම නිකුත් වූ බලවත් පිපිරීමක්. මේ වගේ පිපිරීමක් ඇති වෙන්නේ නැත්තේ මැග්නාර දැල්ලක් වගේ බලවත් විකිරණ ප්‍රභාවයක් ඒ වලාකුළු පසු කරගෙන යනකොටයි. මේ න්‍යාය හරිම සිත් ගන්නා සුළුයි.
මොකද අරේකිබෝ වව් ව්‍යාපෘතියේදී ඊට වඩා දුර්වල නමුත් මේකට සමාන සංඥා කිහිපයක්ම ඒ කියන්නේ වව්2 සහ වව්3 හඳුනාගෙන තිබෙනවා. ජේම්ස් බෙනෆර්ඩ් කියන භෞතික විද්‍යාඥයා යෝජනා කරන්නේ මේ සංඥාව පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් උන්ගේ යානාවක් අභ්‍යවකාශයට යවන්න පාවිච්චි කරපු බලකඳම්බයකින් කාන්දූ දෙයක් වෙන්න පුළුවන් කියලයි. මේ වගේ අධිබැලති පද්ධතියකට නැනෝ බෑන්ඩ් සංඛ්‍යාත අවශ්‍යයි. මේ න්‍යාය හරිම තාර්කිකයි. මොකද ඒ වගේ කදම්බයක් පෘථිවිය පසුකර ගියොත් ඒක නැවතත් කවදාවත් අහුවෙන්නේ නැහැ. ඒක මේ සංඥාව එකමික වතාවක් ඇහුනේ ඇයි කියන ප්‍රශ්නෙට හොඳම උත්තරයක් දෙනවා. වාව් සිග්නල් එකේ කතාව තාමත් අවසන් නැහැ. ඒකේ වඩාත් බලාපොරොත්තු කඩකරපු දේ තමයි ඒක නැවත කිසිදාක හඳුනා ගැනීමට නොහැකි වීම. බිග්ගිය එකට වඩා ගොඩක් දියුණු දුරේක්ෂ වලින් පවා ඒ සංඥාව නැවත සොයලා බැලුවා. නමුත් කිසිම දෙයක් හමුුනේ නැහැ. ඒත් මේ අසාර්ථකත්වයේ පවා විද්‍යාවට අලුත් දැනුම දුන්නා. මේ සංඥාව නැවත හමු නොවුණු නිසා තමයි බලකඳම්බකරණය සහ මේස දැල්ල වැනි න්‍යායන් බිහි වුණේ. මේ අසාර්ථකත්වයේ විද්‍යාත්මක ප්‍රජාවට ඒ සංඥාවේ ස්වභාවය ගැන හිතන්න බල කළා. අදටත් මේ අභිරහස නොවිසඳී පවතිනවා. ස්වේච්ඡා සේවකයන් විසින් බිග් ඉයර් නිරීක්ෂණාගාරයේ මුල් දත්ත පිටු 75,000කට වඩා ඒවායේ මුල් ස්වරූපයෙන්ම සංරක්ෂණය කළා. අද අරේකිබෝ වාව් ව්‍යාපෘතිය වැනි කණ්ඩායම් දශක ගණනාවක් පැරණි මේ දත්ත නවීන පරිගණක තාක්ෂණය යොදාගෙන නැවත විශ්ලේෂණය කරමින් ඉන්නවා. මේ නිසා අපිට සංඥාවේ පිහිටීම සංඛ්‍යාතය සහ ත්‍රිවිධතාවය ගැන අලුත් තොරතුරු දැනගන්න ලැබුණා. මේ සංඥාව විද්‍යාවට පමණක් නෙමෙයි සංස්කෘතියට ලොකු බලපෑමක් කළා. The X-Files, Ad Astra වගේ චිත්‍රපට සහ මෑතකදී ජනප්‍රිය වුණු Three Body Problem වැනි රූපවාහිනී කතා මාලා පවා මේ සංඥාව ගැන සඳහන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ආයෙත් මුලින්ම ආපු ප්‍රශ්නයට යනවා. අපේ මේ විශාල විශ්වයේ ඇත්තටම අපි ඉන්නේ තනියමද? වාව් සිග්නල් එක කියන්නේ මේ ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නොලැබුණත් ඒකට උත්තරයක් හොයන්න අපිව දිගටම පොළඹවන බලවත් සාක්ෂියක්. ඒක හරියට විශාල නිහඬ මුහුදක ඇහෙන කලකිරවන තරංග ශබ්දයක් වගේ. ඒක පිටසක්වල ජීවීන්ගේ ආපු සංඥාවක්ද? නැත්නම් සබාදහමේ අමුතු විද්‍යුත් චුම්බක සංසිද්ධියක්ද? මේ ප්‍රශ්නවලට නිශ්චිත උත්තරයක් නැහැ. සමහර විට අපිට කවදාවත් ඒක දැනගන්න ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ අභිරහස තාරකා විද්‍යාව සහ විශ්වය ගැන අපේ කුතුහලය තව තවත් වැඩි කරනවා. සමහර විට අපිට මේ සංඥාව හමු නොවුනේ අපි ඒක සෙවිය යුතු විදිය වෙනස් කරන්න අවශ්‍ය නිසා වෙන්නේ. අද අපි මේ වීඩියෝ ගැන කතා කළේ වාව් සිග්නල් එකේ කතාවෙන් කොටසක් විතරයි. මේ වගේ තවත් අභිරහස් ගැන දැනගන්න ඔයාලත් කැමති නම් අපිව subscribe කරලා bell icon එක click කරන්න. මොකද ඊළඟට අපි තවත් අලුත් අභිරහසක් ගැන කතා කරන්න සූදානම්. සුබ දවසක්.